මේ වර්තමානයේ මේ කාලයේ ලෝක මට්ටමේ දැවැන්ත පුද්ගලයන් විසින් භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ සංස්කෘතිය ඉලක්ක කරගෙන සිදු කරන මඩගැසීම්, බිඳවීම්, අභ්‍යන්තරයෙන් විනාශ කිරීම කියන මේ කාරණා වෙනුවෙන් මගේ අදහස් දැක්වීමක් සිද්ධ කරන්න අවශ්‍යයි කියලා මම කල්පනා කරා. මාධ්‍ය කියලා කියන්නේ ලෝකේ භාවිතා වෙන්නේ ජනතාව රැවටීම සඳහා. ලෝකයේ තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය ගත්තොත් BBC වේවා, CNN වේවා, අල් ජසීරා මේ වගේ මාධ්‍ය ගත්තත් මේව පාවිච්චි කරන්නේ ලෝකයේ දැවැන්ත ආයතනවල දැවැන්ත පුද්ගලයින්ගේ අරමුණු සඳහා. එහෙම නැත්නම් මේක ලෝකයට සත්‍ය ප්‍රකාශ කිරීමට තියෙන එකක් නෙවෙයි. සමාජ මාධ්‍ය ගත්තත් එහෙමයි. ලෝක ආර්ථික දේශපාලන යුදමය අවශ්‍යතාව වෙනුවෙන් මේවා පාවිච්චි වෙනවා මිසක් ලෝකයට සත්‍ය ප්‍රකාශ කිරීමට නෙවෙයි මේවා භාවිතා වන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ සංස්කෘතීන් ආර්ථිකයන් රාජ්‍යයන් බිඳවැට්ටිය වීමට සිදු කරන ප්‍රධාන උපකරණයක් තමයි මාධ්‍ය කියලා කියන්නේ. ඉතින් මම මේ අදහස් දැක්වීම දක්වන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය, සම්බුද්ධ ශාසනය, භික්ෂුන් වහන්සේ, භික්ෂු ගෞරවය හැල්ලු කිරීමේ, කුඩුපට්ටම් කිරීමේ, විනාශ කිරීමේ ලෝක මට්ටමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම ව්‍යාපාරයක් තියෙනවා. ඒක තායිලන්තෙත් සිද්ධ වෙනවා, වියට්නාම්, කාම්බෝජ වලත් සිද්ධ වෙනවා, බුරුමෙත් සිද්ධ වෙනවා, ලංකාවේ දැවැන්ත ලෙස සිද්ධ වෙනවා. ඉතින් අටමස්ථානාධිපති නායක හාමුදුරන් වහන්සේ සම්බන්ධයෙන් දැරියක් අරමුණු කරගෙන දැරියක් පාවිච්චි කරලා අපහාස කිරීමේ දැවැන්ත වැඩසටහනක් මේ දිනවල සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම තමයි අපගේ අරමුණ. පල්ලේගම නායක හාමුදුරුවෝ වේවා, මහා විහාරය වේවා නියෝජනය කරන්නේ බෞද්ධ ලෝකය. මහා විහාරය කියලා කියන්නේ අපේ ජාත භූමිය. මහා විහාරය කියලා කියන්නේ අපේ කේන්ද්‍රස්ථානය. මහා විහාරයට යම්කිසි අපහාසයක්, අගෞරවයක් වෙනවා නම් බෞද්ධයාගේ යුතුයකම තමයි ඒ අපහාසය, ඒ අසත්‍ය චෝදනාව නිවැරදි කරන එක. ඉතින් ඒ නිසා